දැන් අපි 4 වෙනිදා මහ බැංකුව වටලනවා. මහ බැංකුව වටලන්නේ මොකද්ද හේතුව? මහ බැංකුව වටලන හේතුව තමයි අපි එදාට මිනි පෙට්ටියක් අරන් එනවා. ඒ වගේම අපි එදාට මල් වඩන් අරගෙන එනවා. ඒ වගේම අපි පොල් ලෑස්ති කරලා තියෙනවා. එදාට අපි පොල් ගහනවා. පොල් ගහන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපිට. ඇයි පොල් ගහන්නේ? පොල් ගහන්න හේතුව තමයි ශ්‍රී ලංකා මහ බැංකුව මගින් මේ පිරමිඩ ජාවාරම් අනම්මනම් ජාවාරම් වලට මිනිස්සු අහුවෙන විදිහට වැඩ කටයුතු කළා. ඔවුන්ගේ මුදල් ටික මහ බැංකුවේ බාරයට අරගෙන මිනිස්සුන්ට නිදහස් කරන්න නැතුව රඳවා තියා ගන්නවා. on max dt එකී නොකී මේකී වංචා ටික කියන්න ගියොත් දැන් මේ මාධ්‍යමු තියන්න වෙන්නේ. ඒ තරමට වංචා කළා මහ බැංකුවේ ඉන්න ගොයියලා ටික මේ මුදල් තියාගෙන ඉන්නවා. අපි ගැලින්ම පොල් ගහනවා. අපි අරගෙන එනවා මිනි පෙට්ටිය. ඕනිනම් මිනියකුත් අපි අරන් එනවා. මේකේ මැරිච්ච මිනිස්සු ඕනි තරම් ඉන්නවා. අගතියටපත් වෙච්ච අය ඉන්නවා. අපි එන්නේ 4 වෙනිදාට. නාමල් කරුණාරත්න අමාත්‍යවරයා කියලා තියෙනවා මහා බැංකුව වටලනවා කියලා. එතුමා කියලා තියෙන මේ ප්‍රවෘත්ති වාර්තාව තියෙනවා. ඉතින් අපි කරුණාකරලා එතුමාට ආරාධනය කරනවා එන්න මහා බැංකුව වටලන්න. වටලලා අපි මේකට සාධාරණයක් ඉල්ලමු කියලා. කරුණාකරලා ඒ වගේම අපි ඉල්ලා සිටිනවා ඉදිරියේදී ටෝකියා වංචාවේ 8000ක් පමණ දෙනා සමග අපි එදා අත්අඩංගුවටපත් නොවුනොත් අපි ආපහු වටලන්න එනවා. ආපහු මහ බැංකුව වටලන්න එනවා. කරුණාකර මේ කට්ටියට සාධාරණ විශ්ව කළ දෙන්න. ඒක මහ බැංකුවේ නිලධාරීන්ගේ විමර්ශනය කරන නිලධාරීන්ගේ වගකීමක්. නිවැරදි ආකාරයට මේ විමර්ශනය කිරීම කියන එකත් අපි මේ මොහොතේ කියා සිටිනවා.